අයිබෝන් කියලා පිළිගන්න නැවතත් YouTube channel එකට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙරදිග සංගීතය 2024-25 සාමාන්‍ය පෙළ විභාගයේ අද තිබුණු ප්‍රශ්න පත්‍රයේ MCQ එකේ උත්තර තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි කියන්න ඕන කතාවක් තියෙනවා මුල හැම වීඩියෝ එකේම වගේ. මේවා ඔෆිෂියල් උත්තර පත්‍ර නෙවෙයි. ඒ නිසා යම් අඩුපාඩු වෙන්න පුළුවන්, යම් වැරදීම් වෙන්න පුළුවන්. එහෙම අඩුපාඩුවක් වුණොත්, වැරදීමක් වුණොත් අපි ඒක කමෙන්ට් එකේ දානවා. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ නිසා උත්තර බලද්දී ඔයගොල්ලෝ වැඩි ඒ ගැන හිතන්න එපා. මේ උත්තරයක් වැරදිලා තිබුණොත් ඒකට ඔයගොල්ලන්ට ලකුණ අදාළ ලකුණ හම්බ වෙයි. මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන එකක් නෙවෙයි. ඒ නිසා ඔෆිෂියල් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් සංගීත පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ මේක පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 3. පළවෙනි එකට පිළිතුර 3. දෙවෙනි එකට දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ ඒත් පිළිතුර 3යි. හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. යමන් භූපාලි බිලාවල් කියන එක. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට ගන්න වෙන්නේ අපිට 4 භූපාලි කියන එක. පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර ගන්න වෙන්නේ ඒත් 4. හයවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට ගන්න පුළුවන් වෙන්නේ අපිට 3. හත්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 4. 7ට පිළිතුර 4. අටවෙනි ප්‍රශ්නේ 8ට පිළිතුර වෙන්නේ 3. නවවෙනි ප්‍රශ්නේ 9ට පිළිතුර ගන්නේ 1. 10වෙනි ප්‍රශ්නේ අපි 10වෙනි ප්‍රශ්නේ බලමු. 10ට පිළිතුර වන්නේ 2. 11වෙනි ප්‍රශ්නේ 11ට පිළිතුර වන්නේ ඒත් පිළිතුර 2. 12වෙනි ප්‍රශ්නේ 12ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 13වෙනි ප්‍රශ්නේ 13ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. 14වෙනි ප්‍රශ්නේ 14ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 1. 15වෙනි ප්‍රශ්නේ 15ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 16වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ 1. 17වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට ගන්න පුළුවන් අපිට 4. 18වෙනි ප්‍රශ්නේ 18ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. 19වෙනි ප්‍රශ්නේ 19ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 20වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ 2. 21වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදියට ගන්න පුළුවන් අපිට 4. 22වෙනි ප්‍රශ්නෙට අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ 3. 22ට උත්තර වෙන්නේ 3. 23ට පිළිතුර වන්නේ 1. 23ට පිළිතුර 1. 24ට පිළිතුර වන්නේ 3. 25ට පිළිතුරු 2. 26වෙනි ප්‍රශ්නේ 26ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 1. ඒ හරවුමාන් කියන එක. 27වෙනි ප්‍රශ්නේ 27ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. 28වෙනි ප්‍රශ්නේ 28ට පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. 29වෙනි ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් මගේ ඇරුණා. මෙතන මම නැවත කියන්නම්. 28වෙනි ප්‍රශ්නේ 28ට පිළිතුර අපි මේක මකා ගමු. 28ට පිළිතුර 4.
29ට පිළිතුර 2. 30 වෙනි ප්‍රශ්නේ 30 වෙනි ප්‍රශ්නට පිළිතුර වන්නේ 1. 30ට පිළිතුර 1. 31 වෙනි ප්‍රශ්නේ 31ට පිළිතුර වන්නේ 4. 32 වෙනි ප්‍රශ්නේ 32ට පිළිතුර වන්නේ 2. 32ට පිළිතුර 2. 33 වෙනි ප්‍රශ්නේ 33ට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 1. 34 වෙනි ප්‍රශ්නේ 34ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ ඒත් 1. 35 වෙනි ප්‍රශ්නේ 35ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2. 35ට උත්තරේ 2. 36ට පිළිතුර වන්නේ ඒත් 2. 37ට පිළිතුර වන්නේ 4. 38 වෙනි ප්‍රශ්නේ 38 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 1. 39 වෙනි ප්‍රශ්නේ 39ට පිළිතුර වන්නේ 3. 40 වෙනි ප්‍රශ්නේ 40ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4. හොඳයි. අපි කතා කරා ප්‍රශ්න මැදදී ඔයගොල්ලෝ දැක්කම චුට්ටක් පැටලුණා. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරන්න. උත්තර අපි කතා කරා. නැවතත් කියනවා මේවා ඔෆිෂියල් උත්තර නෙවෙයි. ඒ නිසා උත්තරයක් එහෙම වුණොත් කලබල වෙන්න එපා. මොන හරි ගැටලුවක් තිබුණොත් අපි ඒක කමෙන්ට් එකේ පින් කරලා දානවා. එහෙනම් තව දෙයක් කියන්න ඕනේ. හෙට දවසේ විභාගයක් පැවැත්වෙනවා ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ උත්තර බලන ඒවා ඔයගොල්ලෝ පස්සට දාලා අපිට හෙටින් පස්සේ පුළුවන් නැවත මේ උත්තර අපිට ඕන විදිහට බලා ගන්න නැත්නම් පෙළපොත පරිශීලනය කරලා හරි Tamanට උත්තර ටික බලා ගන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකේ පින් කරලා දාන්නම්. ඒ ගැන බය වෙන්න එපා. එහෙනම් හෙට පැවැත්වෙන විභාගයට ඔයගොල්ලන්ට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ශක්තිය ලැබේවා. ඒ වගේම තමන්ගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කියන්නේ තමන් මෙතෙක් මුහුණ දීපු ඒවා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒක ගැන එච්චර හිතන්න යන්න එපා මේ වෙලාවේ. හෙට තියෙන අන්තිමේකට ලෑස්ති වෙන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි රැඳිලා හිටියට. අපි තවත් වීඩියෝ එකකින් හෙට දවසේදී මුණ ගැහෙමු. එහෙනම් බොහොම ස්තුතියි රැඳිලා හිටියට.